Hi guys, welcome to Kaushis YouTube channel. ඔයාලව ආදරෙන් සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට ගෙන තියෙන්නේ field visit day 1 vlog එක. ඉතින් ඔයාලට මම field visit එක ගැන වැඩි විස්තර කියන්නම්. ඔයාලට පේනවනේ මුලින්ම අපි ආගමික වතාවත් වල නිරත වෙලා පිරිත් නූලක් වගේ ආශිර්වාදයක් ලබාගෙන තමයි field visit එක යන්න කැම්පස් එකෙන් පිටත් වුනේ. ඉතින් ඔයාලා දන්නවනේ මම කැලණිය යුනිවර්සිටි එකේ කියලා. ඉතින් මගේ ඩිපාර්ට්මන්ට් එක උනේ Library and Information Science. ඉතින් ඩිපාර්ට්මන්ට් එකේ අපේ ෆයිනල් ෆීල්ඩ් විසිට් එක යන අපි පිටත් උනේ දකුණු පළාතට. ඉතින් මේ තියෙන්නේ බස් එක ඇතුලේ අපි කට්ටිය සින්දු කියන ගමන් බොංගෝ ගහන ගමන් පොඩ්ඩක් ඩාන්ස් කරා. ඉතින් උදේ පාන්දරම වුණත් හරිම සතුටින් යන අවසන් ට්‍රිප් එක නිසා අපි කට්ටියම සතුටෙන් මේ ගමන යන්න පිටත් වුණා. ඉතින් ඊට පස්සේ අපේ පළවෙනි නැවතුම වුණේ අගලවත්ත. ඉතින් මේ අගලවත්තේ රබර් රිසර්ච් සෙන්ටර් එකට යන ගමන් අපි පොඩ්ඩක් පාරේදී ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. එතන පොඩ්ඩක් අපි බස් එක නවත්තලා ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා. අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ රබර් රිසර්ච් සෙන්ටර් එකට. ඉතින් මේකෙදි අපිට මුලින්ම ඇතුළට ගිහිල්ලා අපිට මේ දේවල් ගැන ලොකු විස්තරයක් මෙතන ඉන්න මහත්ම මහත්මීන් කියලා දුන්නා. ඉතින් එතන වැඩ කොහොමද වෙන්නේ, මේ රබර් වලින් මොනවද කරන්නේ, මේ රබර් කොහෙටද යවන්නේ, මේ වෙනකොට කොහොමද රබර් වල තත්වය, ඒ වගේ දේවල් ගොඩාක් ගැන අපිට ලොකු දැනුවත් කිරීමක් මෙතෙන්දි කරා. ඉතින් මං දැනගෙන හිටපු නැති ගොඩාක් දේවල් මෙතෙන්දි දැනගන්න සහ දැක ගන්න ලැබුණා. ඉතින් ඒක මගේ ජීවිතේට ලැබපු ලොකුම අත්දැකීමක්. මොකද මේ වගේ තැනකට ගෙදර අයත් එක්ක ටිකක් යන්න අමාරුයි. ඉතින් මේ වගේ තැනකට ඩිපාර්ට්මන්ට් එකේ කට්ටියත් එක්ක යන්න පුළුවන් වුණා. ඉතින් අපි මෙතෙන්ට ගියා අපේ රිසර්ච් එකට. ඉතින් අපේ ෆස්ට් රිසර්ච් එක තිබ්බේ රබර් රිසර්ච් සෙන්ටර් එකෙන්. අපේ දෙවෙනි රිසර්ච් එක තියෙන්නේ කොහෙද කියලා මම ඔයාලට වීඩියෝස් වලින්ම පෙන්නන්නම්. අපිට මෙතෙන්දී රබර් වලින් ලංකාවේ වගේම පිටරට යවන්න මොන වගේ දේවල්ද හදන්නේ, ඒ වගේම රබර් කොයි වගේ ප්‍රමිතීන්ටද යාලා සකසන්නේ, ඒ වගේම විවිධ ද්‍රව්‍යයන් සෑදීමේදී රබර් ගන්න ප්‍රතිශත වෙනස් වෙනවා. ඉතින් ඒව ගැනත් අපිව මෙතෙන්දී දැනුවත් කරා. ඊට පස්සේ අපිට රබර් කිරි ටිකක් අතින් අල්ලලා බලන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒකම ලොකු සතුටක්. මොකද එහෙම රබර් ගහකින් කිරි එනවා, ඒ වගේම මේ විදිහට කිරි අල්ලලා තිබුණ නැහැ. ඔයාලට පේනවා යම්කිසි අච්චුවකට දාලා යාලා යම්කිසි මට්ටමකට හදලා ගන්න රබර් එක මේ විදිහට වතුරට දාලා හොඳට සෝදලා ඊට පස්සේ යම්කිසි මට්ටමකට තලා ගන්න තමයි මේ මැෂින් වලට දාලා ගන්න. ඒවත් නැවත සෝදලා මේවා දුමේ වේලීමක් තමයි කරන්නේ. රබර් කපන්න වෙනම පිරිසක්, ඒ වගේම මේ කර්මාන්ත ශාලාව ඇතුලේ වැඩ කටයුතු කරන්න තවත් පිරිසක් තමයි මේ විදියට ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා මං වතුරේ තිබ්බ රබර් එකක් මේ විදියට අල්ලලා චුට්ටක් මිරිකුවා. ඒක හරිම අතට දැනෙන විදියට නම් ගොඩාක් සිනිදුයි සහ ජෙලි වගේ ගතියක් තමයි මට දැනුනේ. කැම්පස් එකෙන් අපි උදේම පිටත් වෙච්ච නිසා අපිට රබර් පර්යේෂණ ආයතනයේ පුස්තකාලය අධිපතිතුමිය අපි වෙනුවෙන් උදේ ආහාරය ලෑස්ති කරලා තිබ්බා. ඉතින් අපිට කිරිබාත්, කෙසෙල් ගෙඩි, පාන්, සීනි සම්බල් වගේ දේවල් තමයි උදේට කන්න උනේ. ඉතින් මේ දේවල් හරිම රසට තිබ්බා. ඉතින් හිතුවේ නැති විදිහට උදේ ආහාරය ඉතින් අපිට රබර් පර්යේෂණ ආයතනයේ ඉඳගෙන කන්න වුණා. ඊට පස්සේ අපි ගියේ රබර් රිසර්ච් සෙන්ටර් එකේ තියෙන ලයිබ්‍රරි එකට. ඉතින් ඒකේ ලයිබ්‍රරි එකක් තියෙනවා කියලා අපි දැනගෙන හිටියට ගිහින් තිබුණේ නෑ. ඉතින් ෆස්ට් ටයිම් තමයි අපි මෙතෙන්ට විසිට් කරන්න ගියේ. ඉතින් ඒක හරිම ලස්සන තැනක්. පුංචි ඉඩකඩක වුණත් ඒ ලයිබ්‍රරි එක හරිම ලස්සන විදියට මේන්ටේන් කරලා තිබ්බා. ඉතින් මෙතෙන්දී අපි මුලින්ම පාවහන් ගලවලා පුස්තකාලයකට යන්න ඕනනේ. ඉතින් මෙතන ඒ පිරිසිදුකම පිළිවෙල හැමදේම හරිම ලස්සනට තිබ්බා. ඉතින් ඒ නිසා අපි කට්ටියම ඇතුළට ගියා. ඊට පස්සේ අපිට එතෙන්දී පවත්වාගෙන යනවා යාලා CD කිහිපයක්. ඒ කියන්නේ පැලතවන් දැමීමේ ඉඳලා ලොකු ගහක් බවට පත් කිරීම දක්වා මෙන්න මේ CD වල වීඩියෝ අන්තර්ගත වෙලා තිබුණා. ඉතින් ඕනම කෙනෙක්ට පොතක් කියවලා ලබා ගන්න දැනුම මෙන්න මේ කියන CD එකක් භාවිතයෙන් ලබා ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ අර මැෂින් එකෙන් මට්ටම් කරලා ගත්ත රබර් ටික දුමේ වේලෙන අවස්ථාව. ඉතින් එතනත් වීඩියෝ එකක් ගන්න මට පුළුවන් වුණා.
ඊට පස්සේ අපි ගියේ රබර් කපන හැටි කොහොමද, රබර් ගහෙන් කිරියන්නේ කොහොමද කියන ටික බලන්න. ඉතින් ඒකත් අපේ ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා. අපි එහෙම රබර් කපනවා දැකලා තිබ්බ අය හිටියේ පොඩි ප්‍රමාණයක්. ඉතින් අනිත් හැමෝටම ඒ අත්දැකීම ගන්න පුළුවන් වුණා. ඉතින් මේ හරිය කූඩැල්ල හිටපු නිසා මං ගියේ මගක් දුරට විතරයි. යාළුවෙක් අතේ ෆෝන් එක යවලා තමයි එයාට කියලා මමත් මේ වීඩියෝ දර්ශන ටික ලබා ගත්තේ. ඉතින් යාට මේ අවස්ථාවේ මං අනිවාර්යෙන්ම තැන්ක්ස් කරන්න ඕන මං වෙනුවෙන් මේ වීඩියෝස් ටික ගත්තට. මෙන්න මේ රබර් ගහ කැපුමට භාවිත කරන මෙන්න මේ පිහිය ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් කියලා තමයි අපිට සඳහන් කරේ. ඉතින් යාලා කියන්නේ කම්මලකට ගිහිල්ලා මේ විදිහට රබර් කපන පිහියක් සාදා ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට පේනවනේ රබර් ගහ එක කැපුමකින් කොච්චරනම් කිරියනවද කියලා. ඉතින් මේ ගහකින් කිරියෙන්න මේ ගහ අවුරුදු 6ක් වගේ කාලයක් පරිස්සමෙන් රැක බලා ගන්න ඕන. කෘමීන්ගෙන් කිසිම වදුරක් නැතුව ඒ වගේම තියෙන පාරිසරික සෑම ගැටලුවකින්ම මේ දේවල් පරිස්සම් කරගෙන අවුරුදු 6ක් මේ ගස රැක බලා ගන්න ඕන. ඊළඟට අපේ නැවතුම උනේ අම්බලන්ගොඩ තියෙන ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුණු සහ නැටුම් සංරක්ෂණය ආයතනය ගාවින්. අපි මෙතන තියෙන කෝලම් වෙස්මුණු ටික බලලා ඊළඟට යන්න පිටත් උනේ ගාලු කොටුවට. ඉතින් ගාලු කොටුවට ගිහිල්ලා අපි මුලින්ම ගියේ ගාලු උරුමේ කේන්ද්‍රයට. එතනදී අපිට ආරම්භක දේශනයක් වගේම ගාල්ල සංචාරක පොලිසියේ පොලිස්පතිතුමාගේ ඉතා රසවත් දේශනයකටත් සවන් දුන්නා. ඊට පස්සේ අපි අපේ දෙවැනි රිසර්ච් එක වෙනුවෙන් තමයි යන්න සූදානම් වුණේ. අපි කොටුවට යනකොට ගොඩක් හවස් වෙලා තිබුණ නිසා අපිට පුළුවන් වුණා සන්සෙට් එකත් මේ වෙලාවේ බලා ගන්න. ඉතින් මමයි මේ ඉන්න මගේ යාළුවයි අපි දෙන්නම ගාල්ල නිසා අපිට ඒක පුදුමයක් වුණේ නැහැ. හැබැයි අපිත් එක්ක ගියපු අපේ අනිත් යාළුවා බුත්තල් නිසා අපි යාට සන්සෙට් එකත් පෙන්නලා අපේ රිසර්ච් එක ටිකක් ඉවර කරලා අපි ඊට පස්සේ ගියා ආයෙත් අපි නවාතැන් ගන්න තැනට. අපි ගත්ත මේ නිවාඩු නිකේතනයේ ඩීටේල්ස් මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඔයාලට ඕනේ නම් බලන්න පුළුවන්. මේක තියෙන්නේ ලබුදුවේ. ඉතින් ගාලේ ඉඳන් වැඩි දුරක් නැති නිසා අපේ මැඩම් තමයි අපිට මෙතන බුක් කරලා තිබ්බේ. එක රූම් එකට අපේ ගර්ල්ස්ලා 3 දෙනෙක් වෙන්න තමයි මෙතනදී අරේන්ජ් කරලා තිබ්බේ. ඉතින් ඒ තියෙන පහසුකම් එක්ක අපි 3 දෙනාටම මේ රූම් එක ෂෙයා කරගෙන ඉන්න ඇති වුණා. ඉතින් ගොඩාක් හොඳ පහසුකම් මෙන්න මෙතන තිබුණා. රූම් 2 එකේදී ඔයාලට පේන්නේ නැති ගොඩාක් පහසුකම් මෙන්න මෙතන අපිට තිබුණා කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ වොෂ්රූම් එක. ඉතින් මම ඒකෙත් කියපු ගමන්ම වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්වන්න ඕන නිසා. ඉතින් අපේ මැඩම්ට අපි ඇත්තටම තැන්ක්ස් කරන්න ඕන. ගොඩාක් සුවපහසුවට අපිව එදා රෑ හරිම පරිස්සමින් බලාගත්තට. අපි කට්ටිය ඔක්කොම වොෂ්දාගෙන ඊළඟට ගියේ අපේ රෑ කෑම එක ගන්න. ඉතින් රෑ කෑමත් ගොඩාක් රසට තිබ්බා. ඉතින් රෑ කෑම කාලා ඊට පස්සේ අපි ලෑස්ති වුණා අපි කට්ටියගේ හැකියාවන් ටික පෙන්වන්න. ඉතින් අපි හැමෝම සහයෝගයෙන් ඩ්‍රාමා එකක්, ෆන් අයිටම් එකක්, ඒ වගේම ඩාන්ස් එකක් මෙතනදී ඉදිරිපත් කරා. ඉතින් ඔයාලට පේනවනේ අපේ යාළුවෝ කොච්චරනම් දක්ෂද කියලා. ඉතින් මේ අවස්ථාව අපි කට්ටියම මහන්සි වෙලා ගියපු නිසා මිස් කරගන්න හදපු අවස්ථාවක්. අපේ මැඩම්ට ස්තුතිවන්ත වෙන්න අපි මේ අවස්ථාවත් එතනදී ගත්තා. ඉතින් මේ ටික ඉවරනාට පස්සේ අපි කට්ටියම බොංග ගහලා සින්දු කියලා හැමෝම ගොඩාක් සතුටු වෙලා අපේ කාමරවලට ගිහින් නිදාගන්න තමයි ලෑස්ති වුණේ. ෆීල් විසිට් එකේ day 2 vlog එකත් මම ඔයාලට ඉක්මනින්ම ගේන්නම්. එහෙනම් යාළුවනේ ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම් යාළුවනේ. bye.